මාලිමාවේ කැත නින්දිත පහත් වැඩක් සම්බන්ධව කතා කරන්න. ඒ තමයි ආරච්චි කට්ටුවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා මාලිමාවේ ආරච්චි කට්ටිය රජ්ජුරුවෝ මේ රටේ කාන්තා හිංසනය කරන්න එයා පාවිච්චි කරපු වචන ටිකත් එක්ක පුංචි කතාවක් කියන්න ආවේ. අපේ නිකිනි අයෝධ්‍ය අවුරුදු 21යි ප්‍රාදේශ සභාවේ ආරච්චි කට්ටුව ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමිය. ඊ타මත්ම ලාභාල. ඊ타මත්ම ආසාවෙන් දැනුමෙන් සන්නද්ධ වෙච්ච පුංචි දියණියක්. මෙයා ආවේ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වුණේ මේ රටේ වෙනසක් ඕන කියලා හැමදෙනාම කියපු නිසා. ඒ වෙනසට ආවේ. ඒ වෙනසට ඇවිල්ලා විශේෂයෙන්ම ප්‍රදේශීය වෙනුවෙන් වැඩ කටයුතු කරද්දී කිසිම දෙයක් ඒ අයට ප්‍රාදේශ සභාවෙන් මේ මාලිමාවේ සභාපතිවර ප්‍රමුඛ කණ්ඩායම නොදෙන නිසා මේ අය අයවැයේදී මාලිමාවට පක්ෂ නැතුව විපක්ෂව ඡන්දේ පාවිච්චි කරා. ඊට පසුව මේ පුංචි මන්ත්‍රීවරිය මෙයා ගියා මෙයාගේ හැඳුනුම්පත ලබා ගන්න ප්‍රාදේශ සභාවට. ඊට පස්සේ ගියාම එයාගේ පස්සෙන් ඇවිල්ලා සභාපතිවරයා ඊ타මත්ම කැත නින්දිත පහත් වචන පාවිච්චි කරලා ඒ මන්ත්‍රීතුමියට බැනලා තිබුණා දේශපාලනේ නෙවෙයි තමුන්ගේ ජීවිතේ පවා එපා වෙන විදියට. අපි අහනවා මාලිමාවේ ප්‍රතිපත්තිය මේකද? මාලිමාව සූදානම් වෙන්නේ නැවතත් 71 ඒ වගේ 88 89 කාලෙට ගෙනියන්නද මේක? ඒස අපි මාලිමාවට ඇඟිල්ල දික් කරලා කියනවා ඕගොල්ලන්ගේ අග්‍රාමාත්‍යවරිය කාන්තාවක්. ඒ නිසා වහාම මේ කාන්තා හිංසනයට පියවරක් අරගන්න. පියවර නොගත්තොත් අපි පියවර ගන්න සූදානම්. මොකද විශේෂයෙන්ම මේ රටේ ජීවත් වෙන බහුතර කාන්තාවන් වෙනුවෙන් එයාගේ අයිතීන් වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායකයා ප්‍රමුඛ අපි පක්ෂය සූදානම් මේ සඳහා පියවර අරගන්න. ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරයටත් ගිහිල්ලා මේ සඳහා අපි පියවරවල් ගන්නවා. අපි කියනවා ආරච්චි කට්ටුවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාට මානසික ලෙඩක් තියෙනවා නම් එයා යන්න ඕන මානසික රෝහලට හෝ වෙනත් වෛද්‍යවරයෙක් ළඟ. හැබැයි ඒක ප්‍රාදේශ සභාවගේ ආයතනයක් සමස්ත ආරච්චි කට්ටුව බලප්‍රදේශයේ ජනතාවට සේවය කරන ප්‍රධානම ආයතනයේ තුල ඉඳගෙන ඒක එළියට පුපුරමින් දාන එක එයාගේ වගකීමක්වත් මාලිමා ආණ්ඩුව වගකීමක් නෙවෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා වහාම මේ සඳහා පියවර ගන්න කියලා ඉල්ලීමක් කරනවා.